Hi guys, ඉතින් අදත් ඔන්න ආයිබෝවන් කියලා පිළිගන්නවා DSA Tech Academy YouTube channel එකට ඔයාලා සියලු දෙනාම සාදරයෙන්. ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ මම්ම හදපු app එකක්. මේකේ YouTube කරන අයට ගොඩක් වටිනවා. ඉතින් ඔයාලා තාමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එතකොට මම මේ වගේ දාන්න වීඩියෝස් ඔයාලට නොටිෆිකේෂන් එකක් විදිහට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අද වැඩි කතා නොකර අපි යමු අපේ අලුත් වීඩියෝ එකට. හරි ඉතින් අද ඔයාලට මම කියලා දෙන්නේ YouTube metadata. ඒ කියන්නේ ඔයාලා YouTube channel එකක් කරනවා නම් ඔයාලට ගොඩක් වැදගත් වෙනවා වෙන අයගේ වීඩියෝස් පොඩ්ඩක් බලලා ඒවෙන් අදහස් ගන්න. ඒ වගේ දේවල් වලට එයාලා දාලා තියෙන description එක මොකද්ද? එතකොට එයාලා දාලා තියෙන tag මොනවද? එයාලා දාලා තියෙන ටයිටල් එක මොකද්ද? ඒ වගේ දේවල් ඔයාලට චුට්ටක් අරගෙන ඒ වගේ දේවල් වලින් ඔයාලගේ channel එක grow කරගන්න ගොඩක් වටින එකක් තමයි මේක. ඉතින් මේක මම හදලා තියෙන වෙබ්සයිට් එකකට තමයි දාලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මම පහල description එකේ දාලා තියන්නම් වෙබ්සයිට් එකට යන link එක. ඉතින් ඔයාලට link එකෙන් ගිහිල්ලා ඔයාලට පුළුවන් metadata සියලු දේ download කර ගැනීම හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට ගොඩක් පහසු විදිහට තමයි මම මේක හදලා තියෙන්නේ. ඉතින් අපි අද බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. ඔයාලා ඉතින් මම පහල දාලා තියෙනවා link එකක්. ඒ link එකෙන් ආපුවාම ඔයාලා මේ වාගේ තැනකට තමයි එන්නේ. ඉතින් ඔයාලා phone එකෙන් ආවත් ඒ කියන්නේ PC එකකින් ආවත් මේ විදිහට එයි. ඒ ආවට පස්සේ ඔයාලට මෙතන පොඩි විස්තරයක් තියෙනවා. විස්තරය තියෙන විදිහට කරන්න. මොකද මේක වෙබ්සයිට් එකකට දාලා තියෙන නිසා. ඉතින් ඔයාලා මෙතන රතු පාටේ ක්ලික් කරපුවාම ඔයාලා වෙනම ඉන්ටර්ෆේස් එකකට ඔයාගේ පොඩ්ඩක් ලොග් වෙනවා. ඒ ලොග් වුණාට පස්සේ ඔයාලට පුළුවන් මෙතන ඔයාලට දැන් මේ පෙන්නනවා go to tool කියන එකට මම මේ mouse cursor එක ගෙනිච්චට පෙන්වන්න නැතුව තිබ්බේ ඉස්සෙල්ලා ඊතලයක් පෙන්වුවේ දැන් පෙන්නනවා ඇඟිල්ල. ඉතින් ඒක ඔයාලට ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙහෙම ලෝඩ් වෙලා පොඩ්ඩක් මේ වෙනවා. ඊට පස්සේ ඔයාලට මේ වාගේ තැනකට එනවා. ඉතින් මෙතන තියෙන්නේ YouTube metadata extractor කියලා. ඉතින් ඔයාලට පුළුවන් එතකොට මේකේ ඔයාලා YouTube එකේ link එකක් මොකක් හරි වීඩියෝ එක link එකක් දැන් මම මේකෙන් ගමුකෝ අපි link එකක් දැනට මොකක් හරි link එකක් අරගෙන ඔයාලට පුළුවන් ඒ link එක ගෙනල්ලා මෙතෙන්ට දැම්මට පස්සේ ඉතින් අපි මෙහෙම ක්ලික් කරලා ඒ වීඩියෝ එකේ අපි link එක copy කරගමු. link එක copy කරගෙන අපි අපේ මේ YouTube metadata extractor එකට ඔයාලා ගිහිල්ලා මෙතන තියෙනවා extractor කියන තැන උඩ තියෙනවා ඔයාලට ඒ link එක දාන්න. ඉතින් ඔයාලා link එක දාන්න මෙතනට ගෙනල්ලා link එක මෙහෙම paste කරන්න. paste කරාලා ඔයාලට තියෙන මෙතන extractor metadata කියන එක දෙන්න. ඉතින් අපි extractor metadata කියන එක දුන්නාට පස්සේ ඔයාලට සුළු වෙලාවකින් බලා ගන්න පුළුවන් මෙතන metadata ටික extract වෙලා ඔයාලට පෙන්නනවා මේ YouTube metadata extract එක හරහා. දැන් ඔයාලට පෙන්නනවා මෙතන තියෙන්නේ මේ thumbnail එක download වෙන මට මේ signal පොඩ්ඩක් අවුල් ඒක නිසා තමයි චුට්ටක් මේ slow වෙලා තියෙන්නේ වැස්සත් එක්ක network පොඩ්ඩක් අවුල්. ඉතින් මේ තියෙන්නේ ඒකේ තිබ්බ thumbnail එක. අපි අර ගත්ත මේ වීඩියෝ එකේ thumbnail එක තමයි මේ පෙන්නන්නේ. ඉතින් ඒ thumbnail එක පෙන්නනවා. එතකොට මේ තියෙන download ඔයාලා මේක download කරගන්න පුළුවන් download thumbnail දීලා ඔයාලා download කරගන්න පුළුවන් ඕනනම්. එතකොට මේ තියෙන title එක ලක්ෂ 10කට වඩා හොයපු එහෙම කියලා දාලා තියෙනවා. ඉතින් ඒ title එක ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන title එක. එතකොට මේකේ මෙතන තියෙනවා මේ තියෙන්නේ යා description එක දාලා තියෙන විදිහ. ඉතින් ඒ විදිහට ඔයාලා description එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ එතනින් download කරනවා නම් ඒක download කරගන්න පුළුවන්. ඒතර මේ තියෙන tags ටික.
ඒ ටැග්ස් ඕන නම් ඔයාලට අරගෙන ටැක්ස් ටික ඔයාලට දාගන්න පුළුවන් පොඩ්ඩක් වෙනස් කරලා. එහෙම කැමති විදිහකට ඔයාලට මේ ටැක්ස් ටික දාගන්නත් පුළුවන්. ඉතින් YouTube එක ඔයාලට එතකොට ගොඩක් ග්‍රෝ කර ගැනීම හැකියාවක් තියෙනවා. මේ විදිහට මේකෙන් එක්ස්ට්‍රැක්ටර් එක හරහා. ඉතින් මේක ගොඩක් වටිනවා YouTube කරන අයට. සාමාන්‍යයෙන් අලුතෙන් YouTube channel එකක් පටන් අරගෙන සාමාන්‍යයෙන් නොදන්න අයට ඉතින් මෙහෙමයි. ඉතින් මේකේ YouTube හොඳටම කරන අය එහෙම ඉන්නවා. ඒ අය ඉතින් මේක බලලා මොනවත් කියන්න එපා. මොකද අපිත් මේවා සාමාන්‍යයෙන් normal පුරුදු වෙලා කරන දේවල් නිසා. ඉතින් ඔයාලට මේක ගොඩක් මං හිතනවා වටිනවා කියලා. ඒ වගේම ඉතින් ඔයාලට ගොඩක් වටිනවා කියලා හිතෙනවා නම් like එකකුත් comment එකකුත් දාගෙන යන්න. ඒ වගේ ඔයාලයි නොදන්න යාළුවෝ ඉන්නවා නම් එයාටත් බලන්න මේක share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මොකද මම තව අලුත් වීඩියෝ ටිකක් අරන් එනවා. ඒ වගේම තමයි ඔයාලට මේ වෙබ්සයිට් හදන්නේ කොහොමද? ඒ විදිහේ ගොඩක් දේවල් මම ඉදිරියේදී අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා මේ වෙබ්සයිට් එක හදන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට මෙතන home කියන ටැබ් එකක් තියෙනවා. ඉතින් මේ home කියන ටැබ් එක ක්ලික් කරලා ඔයාලට ඕන නම් මේකේ තව මම හදපු web tool ටිකක් තියෙනවා. ඉතින් ඔයාලට ඒවත් පොඩ්ඩක් check කරලා බලන්න පුළුවන් මේ තියෙන හදපු web tool ටික. ඉතින් මේ web tool ටිකත් ඔයාලට check කරලා බලන්න පුළුවන්. එහෙම බලලා ඔයාලා බලන්න මේවා හොඳයිද කියලා. මෙතන තියෙන background remove එකක් එහෙම මම ඒකේ වීඩියෝත් ඉදිරියේදී අරගෙන එන්නම්. ඉතින් එහෙනම් ආයෙත් අලුත් වීඩියෝකින් හමු වෙනකන් සියලු දෙනාටම සුබ දවසක්.